මේ දෙකද? මෙතන එකක් එන්න ඕනේ. මෙහෙම නේද? right දැන් අපිට මේකේ සර්කිට් එක දීලා තියෙනවා. සර්කිට් එක දීලා අපිට කියන්නේ මුලින්ම මේකේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ගන්න ඕනේ. ඊට පස්සේ ට්‍රූත් ටේබල් එක අදින්න ඕනේ. අපි මුලින්ම එක්ස්ප්‍රෙෂන් එක ගමු. right මෙයාට දාලා එක ගත්තොත් දැන් මෙතනින් මෙතනට යනවා කවුද? A not gate එකක් කරා ගියාම මෙතන තියෙනවා කවුද? A bar. මෙතනින් මෙතනට එනවා B. මෙතනට ගත්තොත් මෙතනින් එන්නේ කවුද? A. මෙතනින් එන්නේ කවුද? C. මෙතනට ගත්තොත් මේ එන්නේ කවුද? B. B not එක හරහා ගියාම මෙතනට එනවා B bar. මෙතනින් එනවා C. දැන් මේ ස්ටේජ් එක. මෙතන තියෙන කවුද? NAND gate එකක්. NAND gate එකක් කියන්නේ මේ දෙන්නට ඩොට් එකක් වැටලා උඩින් බාර් එකක් වැටෙනවා. ඒ කියන්නේ මෙතනින් මෙතනට එනවා A bar dot B bar ගේ overthink bar. හරි. මෙයා ගත්තොත් මෙතන AND gate එකක් විතරයි. එතකොට මෙතනට එනවා A C. මෙතනට එනවා කවුද? A අර වගේම තමයි B bar dot C overthink bar. මෙතනට තියෙනවා B bar dot C overthink bar එක. හරි. මේ බලන් ඉන්නේ මොකද? ඒ දෙන්නම හදන්න ඕනේ. එතකොට F කියන්නේ කවුද? මොන මන්ද F ට ගන්නවා එක්ස්ප්‍රෙෂන් එකක්. මේ සෙට් එක මොකෙන්ද සම්බන්ධ වෙන්නේ? ප්ලස් එකකින් සම්බන්ධ වෙනවා. එතන මෙතනින් එනවා A bar dot B overthink bar මෙයා plus AC මෙයා plus B bar dot C overthink bar. ඔන්න හොම එක්කෙනෙක් දාවේ. හදාගන්න. ඊට පස්සේ මෙතන මම මේකත් පොඩ්ඩක් කියන්න. මේගොල්ලෝ ඉන්න නිසා පොඩ්ඩක් අහගන්න. මේ කවුද? මේගොල්ලන්ට පොඩ්ඩක් කියන්න. හෝම්වර්ක් කරන් ආවේ නැතිනම් පනිෂ්මන්ට් එක මොකක්ද? පොඩ්ඩක් කියන්න. මේගොල්ලෝ තාම දන්නේ නැහැ. ඇහුන්නේ. එකම දේ 10 පාරක් ආයි කරන්න. හරි. තාම පොඩ්ඩක් අර පොඩි හින්දා ඔය එක්ස්කියුස් එක දෙන්නේ. හොඳ එක්ස්පීරියන්ස් ඒකට හොඳ එක්ස්පීරියන්ස් එකක් මුන් දෙන්න. ඉවරද? හරි. ආග
මේ හරි මේ එක්ස්ප්‍රෙෂන් එක ගත්තා. හරි. රයිට්. මම මෙයාගේ සත්‍යතාවක මුලින්ම ඇදලා ඉන්න. දැන් මේකේ සත්‍යතාවක වගේදී මොකද්ද මුලින්ම පෙන්වන්නේ? ආදාන ටික මුලින්ම පෙන්වන්න ඕනේ. හරි. අපි මුලින්ම ABC නේ මේකේ ආදාන අපි ඒ තුනට මුලින්ම ගමු. මම මුලින්ම ගන්නවා A ව. ඊළඟට ගන්නවා B ව. ඊළඟට ගන්නවා C ව. දැන් ඊට පස්සේ අර අතරමැද හැදෙන ඔක්කොම ටික පෙන්වනවා. බලන්න දැන් මෙතන ඒකේ A බා එකක් හැදෙනවානේ. එහෙනම් A බා ගන්න. ඊළඟට මේ B එකේ කවුරුත් බා B එකෙත් බා එකක් හැදෙනවානේ. එහෙනම් B බාවත් ගන්න. ඊළඟට C බා එකක් හැදෙනවද කොහෙවත්? නැහැ. එහෙනම් ගන්න යන්න එපා. ඊට පස්සේ මෙතනින් එහා ලෙවල් එක. දැන් මේ ටික හරිය. දැන් මෙතනින් එහා ලෙවල් එක. මෙතනින් එහා ලෙවල් එක බලන්න. මෙතන හැදෙනවනේ a.b එකක්. එහෙනම් a.b එකක් ගන්න. හරි a.b එකක් ගන්න. ඊට පස්සේ ඒ සම්පූර්ණකේ not එකක් තියෙනවා. එහෙනම් ඒකත් ගන්න. නෑ දැන් මෙතන හැදෙනවනේ a.b එකක්. මම එයාව ගත්තා. එකපාර ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ පටලවා ගන්නවා. ඒකයි මම කියන්නේ. ඒක තව කාලයක් ගියාම ගත්තර කමන්නේ නැහැ. තාම පටන් ගත්තනේ වන්නේ. එහෙනම් වෙන වෙනම ගන්න කොලම් ගන්න කොච්චර වෙනවත් කමන්නේ නැහැ. පස්සේ අර එකපාර කරගන්න පුළුවන් ඕක. දැනට ප්‍රැක්ටිස් එකට හරියට හදාගන්න. හරි. මම ගත්තා දෙකක් ගත්තා. මුලින්ම මේක ගත්තා. ඊට පස්සේ ඒකේ not එක ගන්නවා වෙනවා. ඒ කියන්නේ මේ කලින් ගත්ත එකේ not එක ඊට පස්සේ ගන්න. හරි. ඊට පස්සේ මෙතන AC හැදෙනවා. මම AC ද ගන්නම්. ඊට පස්සේ මෙතනත් එහෙමයි. මෙතන මුලින්ම b.c ව ගන්න. b.c ව අරගෙන ඊට පස්සේ යාගේ not එක ගන්න. b.c ගේ not එක. හරියට එතකොට මේ ෆයිනල් කැලි ටික හදාගත්තනේ මේ පදේ හදාගත්තා. මේ පදේ හදාගත්තා. මේ පදේ හදාගත්තා. ඊට පස්සේ ඒ තුනම O ගේට් එකට දැම්මම කෙලින්ම F හම්බ වෙනවා. අච්චරයි කොලම්ස් එක. right. මොහොම නෙන්නේ ඔච්චරයි කොලම්ස්. හරි. දැන් ඔයගොල්ලෝ මම මෙච්චර කොලම්ස් ගත්තේ නැතුණත් කමන්නේ නැහැ. බලන්න අන්තිමට F එකට මන් දාන අවුට්පුට් එක ඇවිල්ලා නම් හරි. හරි. හැබැයි පුරුදු වෙන්නේ මෙහෙම හදන්න. මුල් කාලේදී ඔහම හදන්න පුරුදු වෙන්න. හරි. දැන් ආදාන තුනයි නම් ආදාන සංයෝජන කීයද? 8යි. ඒතර කොහොමද එන්නේ පැටර්න්ස්? මේ අතර දාගත්තත් කමන්නේ නැහැ. මම සාමාන්‍ය පුරුදු වෙලා තියෙන මෙහෙම දාන්න. ඒක මම එහෙම දාන්න. 0 0 0 0 0 1 0 1 0 0 1 1 1 0 0 1 0 1 1 1 0 1 1 1 හරි. දැන් මෙතන මොනද අපි a බා කියන්නේ කවුද? මේ කොලම් එකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. එහෙනම් 0.4යි 1.4යි කියන්නේ 1.4යි 0.4. ඒ කියන්නේ බිඳුව නම් 1 1 1 1 බිඳුව 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 බිඳුව. b බා කියන්නේ මේ කොලම් එකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඉතින් බිඳු 2 1 2 බිඳු 2යි නම් මෙතන 1 1 බිඳුව බිඳුව ඔහම යන්නේ. 1 1 බිඳුවයි බිඳුවයි 1 1 බිඳුවයි බිඳුව. මොන b බා එකත් මම ගත්තා. හරි. ඊට දැන් මොකද්ද? a බා එකයි b එකයි. a බා කියන්නේ මෙයා, b කියන්නේ මෙයා. මොකද්ද ලොජික් එක? and එක. and එකේ මොකද්ද වෙන්නේ? ඔය දෙකම එක නම් විතරයි එක වෙන්නේ. එකක් හරි බිඳුව නම් බිඳුව. ඉතින් මේ පළවෙනි දෙක බිඳුවයිනේ b එකේ. ඒතර මේ බිඳුවයි එකයි කියන්නේ බිඳුවයි. බිඳුවයි එකයි කියන්නේ ආයි බිඳුවයි. එකයි එකයි කියන්නේ එකයි. එකයි එකයි කියන්නේ ආයි එකයි. බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි. ඔන්න a.b එක. හරි. ඊළඟට මොකද්ද? මේ කොලම් එකේ අනිත් පැත්ත මේ a.b ගේ not එක කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ බිඳුව නම් එකයි බිඳුව නම් එකයි එක නම් බිඳුවයි එක නම් බිඳුවයි එකයි 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 එක. ඔන්න ඒක හැදුවා. හරි. ඊළඟට AC කියන්නේ මෙයයි මෙයයි. ඉතින් AC කියන්නේ and එකනේ. and එකක් කියන්නේ දෙකම එක නම් විතරයි. ඒක ඉතින් හොඳට බලන්න මේ. ඒකේ පළවෙනි හතරම බිඳුවයිනේ. එහෙනම් කවදාවත් මේක පළවෙනි හතර එක වෙන්න පුළුවන්ද? බෑ. ඉතින් බිඳුව හතරක් තියෙනවා. කවදාවත් මෙතන පළවෙනි හතර එක වෙන්න බෑ. මොකද මේ බිඳුවයි. එහෙනම් කොහොමද පළවෙනි හතර බිඳුව හතරක් දා ගන්නවා. දැන් ඊළඟ හතරේ ඒ එකයිනේ. එහෙනම් දැන් බලන්න C ගේ එක වෙන තැන. C බිඳුවයි කියන්නේ එයා බිඳුව වෙනවා. දැන් දෙන්නම එකයි මේ. එතන එක වෙනවා. ආයි එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි. ආයි දෙන්නම එක වෙනවා කියන්නේ එක. හරි. එනේ සහ C මම ගත්තා. ඊළඟට b.c b බා කියන්නේ මෙයා c කියන්නේ මෙයා. ඉතින් ආයි and logic එක and එකක් කියන්නේ දෙන්නම එක නම් එකයි. එහෙනම් දැන් ආයි මෙතන මෙයයි මෙයයි බලන්න බිඳුවයි එකයි කියන්නේ බිඳුවයි.
එකයි එකයි කියන්නේ එකයි. බිඳුවයි බිඳුවයි කියන්නේ ආයි බිඳුවයි. එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි. බිඳුවයි එකයි කියන්නේ බිඳුවයි. එකයි එකයි කියන්නේ එකයි. බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි. ඔය කොලම් එක කොහොමද? ඊට පස්සේ මේ කියන්නේ කවුද? මේ කියන්නේ මේකේ අනිත් පැත්ත. b_c ගේ not එක. ඒ කියන්නේ බිඳුව නම් එකයි, එක නම් බිඳුවයි, එකයි 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 බිඳුවයි එකයි එකයි. හරි? දැන් කවුද f කියන්නේ? f කියන්නේ මේ කෑල්ලෙයි මේ කෑල්ලෙයි මේ කෑල්ලෙයි කවුද? ඕ ලොජික් එක. ඒ කියන්නේ මෙන්න මෙයාගෙයි ඕ එක. ඕ එකේ මොකක්ද අදහස? එකක් හරි එක නම් එකයි. හරි? ඉතින් බලන්න මෙතන එකයිනේ. එහෙනම් ආයි ඉතුරු ඒවා බලන්න යන්නේ එකයි. ආයි මෙතන එකයිනේ. එකයි. මෙතන බිඳුවයි බිඳුවයි මෙතන එකයි. මෙතන එක නිසා ආයි මෙතන එකයි. ආයි මෙතන එකක් තියෙනවා මේ. මෙතන එකක් තියෙනවා. කොහෙන් හරි එකක් තිබ්බොත් එක වෙනවා. ආයි මේ මෙතන ඔක්කොම එකයි. ඉතින් කොහොමවත් එකයි. ඔක්කොම එක ආවනම් උත්තරේ හරියයි. හරිද? හරිද? තේරුම් ගත්තා? කරාද? ගත්තද ඔක්කොම එකේ? right ඔන්න පළවෙනි එකට දාලා සත්‍යතාව අඩුපාඩු හදාගන්න ඉක්මනට. දැන් ඔක වැරදිච්ච තැන කොහෙද වැරදිලා තියෙන්නේ? මොන කොලම් එකද? ඉතුරු ඔක්කොම ටික හරිද? ඔය එක තමයි ඒවා පොඩ්ඩක් බලන්න. මේක මෙහෙම වෙලා ගියාට කමක් නැහැ මුල් කාලේදී හිමින් කරන්න. අර දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ එකක් ගatti මේ පැත්තේ කොලම් බලන්න බෑ මෙහෙම. ඒතර පැටලෙන්න ඉඩ තියෙනවා. ඇඟිල්ල තියාගෙන හරි කමක් නැහැ බලන්න ඒවා හිමින්. පස්සේ පුරුදු වෙයි. මුල් කාලේ පැයක් හරි කමක් නැහැ මේක අඳින්න ගන්න. ක්ලාස් එකට ගන්න එපා පැයක්. ගෙදරදී කරන්නේ හෝම්වර්ක් කරද්දි වෙලාව අරන් කරන්න. හරි? right. පැහැදිලිද මේක? right. අඩුපාඩු හදාගත්තා? හදාගන්න. ඊට පස්සේ එකක් බලමු. හරිද? right බලමු මේක. right දැන් මේකේ මම ගන්නවා දැන් එක්ස්ප්‍රෙෂන් එක. අර වගේම ගන්න දැන් මෙතනින් මෙතනට එනවා කවුද? a. මෙතනින් එනවා b. මෙතනින් ආයි මෙතනට එනවා b. මෙතනින් එනවා c. මෙතනින් මෙතනට එනවා a. a not එකක් කරා ගියාම මෙතනට එනවා කවුද? a bar. දැන් මෙතන මේ මොකද ගේට් එක? no gate එකක්. no කියන්නේ මේ දෙන්න මැදට ප්ලස් ඇවිල්ලා උඩින් bar එකක් වැටෙනවා. හරි? එහෙනම් මෙතන තියෙන්නේ කවුද? a plus b overthink bar. a plus b bar නෙමෙයි. a plus b overthink bar. මේ b plus c overthink bar. මෙතනට තියෙනවා b plus c overthink bar. දැන් මොකද වෙන්නේ? මේ තුන් දෙනා මේක NAND gate එකකට වැටෙනවා. ඒතර f වලට එනවා ප්‍රකාශනයක් f equals a plus b overthink bar dot b plus c overthink bar dot a bar ඒ සම්පූර්ණ එක්කෙනාගේ bar. හරි? බලන්න මෙහෙම එක්ස්ප්‍රෙෂන් එකක් දාවේ. මේ උඩ ලොකු බාර් එකක් එන්න ඕනේ මෙතන නැන්ඩ් එකක්. හරි? මේ පද ඔක්කොම එක ඩොට් වලින් සම්බන්ධ වෙලා ලොකු ඕවර්තින් බාර් එකක් වැටෙනවා. හරි? මේක තමයි එක්ස්ප්‍රෙෂන් එක උතන්ට එන්න ඕනේ. හවුනේ. ඔව් ප්ලස් නම් එකක් හරි එක නම් එකයි. ඩොට් නම් ඔක්කොම එක නම් එකයි. right දැන් මෙයාගේ අපි සත්‍යතාවක ගත්තොත් මුලින්ම ප්‍රධාන කොලම් තුන ගහගමු. මොකද ආදාන තුනක් තියෙනවා. මම මුලින්ම ගන්නවා A කොලම් එක, ඊට පස්සේ ගන්නවා B කොලම් එක, ඊට පස්සේ ගන්නවා C කොලම් එක. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක හදාගන්න මුලින්ම A + B ගන්න, ඊට පස්සේ තමයි not ගන්න. එකපාර ගත්තර කමක් නැහැ කරන්න පුළුවන්. මුලින්ම ගන්න A + B, ඊට පස්සේ ගන්න යාගේ බා එක. A + B බා එක. හරි? ඊට පස්සේ B + C ගන්න, ඊට පස්සේ යාගේ බා එක ගන්න. B + C ගන්න, ඊට පස්සේ ගන්න යාගේ බා එක. හරි? ඊට පස්සේ මෙතන A බා එකක් තියෙනවා. A බා එකක් ගන්න මට කලින් ගන්න බැරි වුණා යාව. A බා එකක් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ පද තුන NAND gate එකට යනවාම කෙලින්ම කවුද? F හැදෙනවා. එකක් මේක වෙන වෙනම ගන්න. AND එක වෙනම ගන්න පස්සේ NAND එක. ලොකු බා එක වෙනම ගන්න මුලින්ම මේ කෑල්ල හදාගන්න. හරි? ඒතර ඒ කෑල්ල කියන්නේ කවුද? A plus B overthink bar dot B plus C overthink bar dot A bar නේ. ඊට පස්සේ ගන්න F. F කියන්නේ සම්පූර්ණ එකේ bar එක. right.
එතකොට ආදාන තමයි. එහෙනම් ආදාන සංයෝජන කීයද? 8යි. එහෙනම් මෙතන එනවා 0යි 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 1යි 0යි 1යි 0යි 0යි 1යි 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 0යි 0යි 1යි 0යි 1යි 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 0යි 1යි 1යි 1යි. හරි. අපි පුරවන් යම් බලන්න. right බලා ගන්න. දැන් මුලින්ම a b. a b කියන්නේ මෙයාගේ o එක. ඒ කියන්නේ එකක් හරි එක නම් එකයි. එතන බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි 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 කියන්නේ බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි කියන්නේ එකයි. ආයි මෙතන ඔක්කොම එකනේ. ඉතින් කොහොමවත් එක වැටෙනවා. මොකද එකක් හරි එක නම් එකයි. ඉතුරු එක බලන්න දෙයක්වත් නැහැ එතකොට. කොහොම වැටෙනවා. හරි. ඊළඟට a b බා කියන්නේ මේ කොලම් එකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මේ දෙන්න එක වෙනවා. ඉතුරු ටික ඔක්කොම බිඳුව වෙනවා. හරි. ඊළඟට b c කියන්නේ මේ දෙන්නගේ o එක. එකක් හරි එක නම් එකයි. බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. බිඳුවයි එකයි කියන්නේ එකයි. මෙතන කොහොමත් එකේ දෙකක් තියෙන නිසා කොහොමත් එකේ දෙකක් වැටෙනවා. ආයි බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි බිඳුවයි එකයි කියන්නේ එකයි. ආයි එකේ දෙකක් තියෙන නිසා කොහොමත් එකේ දෙකක් වැටෙනවා. හරි. ඊළඟට මොකද්ද b c භාගයට මේ සම්පූර්ණ එක්කෙනාගේ නොට් එක. එහෙනම් බිඳුව නම් එකයි, එක නම් බිඳුවයි, එක නම් බිඳුවයි, එක නම් බිඳුවයි, බිඳුව නම් එකයි, බිඳුවයි, බිඳුවයි, බිඳුව. හරි? මොකද බැටළුනේ? ඊට පස්සේ ඒ භාගයට සම්පූර්ණයෙන් මේ කොලම් එකේ අනිත් පැත්ත 0.4 1.4 කියන්නේ 1.4 0.4. 1.4 0.4. හරි. පොඩ්ඩක් මේ ලයින් එහෙම යනවා. පොඩ්ඩක් මේ පල්ලෙහාදී අද පේන්නේ නැහැ. ගැඹුර පේන්නේ නැහැ. හරි කොහම යනවා. ඊට පස්සේ මේ මොකද්ද? මේකෙයි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මේ තුන් දෙනාගේ කවුද? and එක. and එක කියන්නේ ඔක්කොම එක වෙන්න ඕනේ එක වෙන්න. එහෙනම් බලන්න 1යි 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 ඒ නිසා 1යි. 1යි 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 ඒ sorry 1යි බිඳුවයි. මෙතන බිඳුවයි. ඒ නිසා බිඳුවයි. මෙතන බිඳුවයි බිඳුවත් ඔන්න හොර බලන්න. මේ ඉක්මනට ගන්න පුළුවන් එක එක බලන්න යන්න. මෙතන බලන්න ඔක්කොම එක වෙන්න බෑ. හැබැයි බලන්න මෙතනින් එහාට මේ ඔක්කොම බිඳුවයිනේ. එහෙනම් කොහොමද බිඳුවයි? දැන් එකක් හරි බිඳුව නම් බිඳුව වෙනවනේ and එකේ. එහෙනම් මෙතනින් ඉඳන් ඔක්කොම මේක බිඳුව නිසා මේකෙත් ඔක්කොම සෙට් එක බිඳුව වෙනවා. දැන් F කියන්නේ කවුද? මෙයාගේ නොට් එක. මේ සම්පූර්ණ එකනාගේ නොට් එක. ඒ කියන්නේ මෙයා විතරයි බිඳුව වෙන්නේ. දැන් ඉතුරු ටික ඔක්කොම එක වෙනවා. උදන් දෙන්නවනේ මේ අවුට්පුට්. හරිද? කොහෙද වරද්ද ගන්නේ? හා? කොලම්ස් වැරදි. කියන්නේ එක්ස්ප්‍රෙෂන් එක වැරදි. හරි. මට හිතෙනවා ඔය කොටස ඇති නේද? මම ඊළඟට කරන්න හදන්නේ මොකද්ද? මම දැන් එක්ස්ප්‍රෙෂන් එක දෙනවා. හරිද? දැන් මේකෙන් ගණන් හතරක් හදුවා. මම දැන් එක්ස්ප්‍රෙෂන් එක දෙනවා. ඕගොල්ලෝ සර්කිට් එක ඇඳලා ට්‍රුත් ටේබල් එක අඳින්න ඕන. තව මේකෙන් ගණන් 3ක් විතර කරුවා. දැන් මේ ප්‍රැක්ටිස් එක තියෙනවානේ. මේකෙන් 3ක් විතර හදුවාම ඇති වෙයි. බලමු. දැන් මේවා තනියම වෙන්න ඕනේ. මම එකක්වත් එකක් මුලින්ම කරන්න. ඊට පස්සේ දෙක ඔයගොල්ලෝ තනියම හදන්න ඕනේ. මේ දෙක පැහැදිලිනේ? right. අපි එදා මොකක් හරි මාතෘකාවක් දැම්මද කරන්න කලින්? බලන්න. මොකක්ද දැන්නේ? නෑ ඔය දැන් මේ ඇක්ටිවිටි එක කරන්න කලින් මොකක් හරි ප්‍රශ්නයක් ලියවද? මොකද ප්‍රශ්නේ? දැන් ලියන්න ප්‍රශ්න මෙහෙම.
Draw the logic circuit and truth table. Draw the logic circuit and truth table. Draw the logic circuit and truth table. Draw the logic circuit and truth table for the following Boolean expressions. For the following Boolean expressions. පහත බූලියානු ප්‍රකාශන සඳහා පහත බූලියානු ප්‍රකාශන සඳහා පහත බූලියානු ප්‍රකාශන සඳහා තාර්කික පරිපථය සහ සත්‍යතා වගුව ඇඳ දක්වන්න. පහත බූලියානු ප්‍රකාශන සඳහා තාර්කික පරිපථය හා සත්‍යතා වගුව ඇඳ දක්වන්න. හරි. අපි ඒකට දෙය කරන පළවෙනි එක. මෙන්න මෙහෙම බෝලියම් මොනිම පොඩි එක මම කරලා ඉන්න ඔයගලන්ට සුපුරුදු පරිදි ලොකු වෙන දෙන්න. F equals a plus b bar dot एक को कमांड है a plus c dot a b over the හරි ඔන්නෝම එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. දැන් මම මුලින්ම මොකක්ද කරන්න ඕනේ? දැන් ඕගොල්ලෝ සර්කිට් එක දුන්නාම බූලියන් එක්ස්ප්‍රෙෂන් එක හදාගන්න දන්නවනේ අර වයර් දිගේ ඕමම ඇවිල්ලා. දැන් ඒ වගේම තමයි ඕක දිහා බලාගෙන සර්කිට් එක හදාගන්න ඕනේ. හරි? රයිට් හොඳට බලාගන්න වැඩේ වෙන විදිය. බලාගන්න. හරි මුලින්ම දැන් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේකේ තියෙන ඉන්පුට් ටික උතර ගන්න මුලින්ම. මොනවාද මේකේ තියෙන ඉන්පුට්ස් කීයක් තියෙනවද? 3යි. A B C විතරයිනේ තියෙන්නේ. එහෙනම් මම මුලින්ම ඉන්පුට් තුනම ගන්නවා. A B C මම ඔහම ගන්නවා. මෙතනට ගන්නවා A, මෙතනට ගන්නවා C, මෙතනට ගන්නවා sorry A B C ඔහම ගන්නවා. හරි? right. දැන් මේ පොඩි පද ටික මුලින්ම හදාගන්න. මුලින්ම මෙයාව හදාගන්න. ඊට පස්සේ මෙයාව හදාගන්න. ඊට පස්සේ මෙයාව හදන්න. ඊට පස්සේ ඒ තුන එක්කව කරන්න. මමයි කරන්නේ. මේ පොඩි ටික හදාගත්ත ඊට පස්සේ ලොකු එක ඇතුළේ. ඒතර මුලින්ම මෙයා හදා ගන්නවා. දැන් මෙයාට කවුද ඕන වෙන්නේ? A ඕන වෙනවා, B බා එකක් ඕන වෙනවා. ඒතර මම A ඔහම ගන්නවා. B බා එකක් ඕන නිසා මම B ව මෙහෙම නොට් කරනවා. B ව නොට් කරලා ගන්නවා. ඉතින් දැන් මෙතනින් මේ A එනවා, මෙතනට B වෙලා මෙතනින් B බා එනවා. ඔන්න දැන් A දෙන්න ඉන්නවා. A දෙන්න කාටද දෙන්නේ? ප්ලස් එකක්. ප්ලස් එකක් කියන්නේ O ගේට් එකකට වැඩෙනවා. හරිද? ඔන්න මම ඒ කැලේ හදාගත්තා. ඊළඟට මෙයා හදාගන්න. මෙයාට ඕනනවා A බා එකක්. දැන් ඒව නොට් කරලා ගන්න වෙනවා අපිට. එහෙනම් මම මෙන්න මෙතනින් ඒව නෝඩ් එකක් දාලා අරගෙන එයාව නොට් කරගන්න. ඔන්න A බා එකක් මම ගත්තා. එයාට C ව ගන්නවා. ඉතින් C ව ගන්නවා අතරින් කෙලින්ම. ඉතින් දැන් A බා එකයි C එකයි වැඩෙනවා කාටද? ආයි ප්ලස් එකකට. ඉතින් ආයි ප්ලස් එකක් කියන්නේ O ගේට් එකක්. ඊට පස්සේ මෙයාව හදාගන්න. දැන් මෙයාට ඕනේ කවුද? A B. මට කියන්නේ මේ A B සම්බන්ධ වෙලා තියෙන ගේට් එක මොකද්ද? NAND එකක්. ඇයි මැද තියෙන්නේ ඩොට් උඩ තියෙනවා ඕවර්තින් කා එකක්. ඒ කියන්නේ NAND එකක්. හරි? අතර මෙතන වෙන්නේ A B කියන දෙන්නම NAND ගේට් එකකට වැටෙනවා. දැන් කොහෙන්ද ඒව ගන්නෙ? මට මෙතනින් ඒව ගන්න පුළුවන් මේ A බා වෙන්නේ මේ ටික හොඳේ. මෙතනට වෙනකන් A ඉන්නේ. ඉතින් මට මෙතනින් ගන්න පුළුවන්. මෙහෙන් ගන්නත් පුළුවන්. බට් අර එක නෝඩ් එකක් දාලා ගත්තාම එතනින්ම ලයින් එක ගන්න. ඒතකොට ලයින් වැඩිපුර වෙන්නේ නැහැ. මෙතනින්ම මම ගන්නවා A ව. B ව. ඉතින් B ව ගන්න පුළුවන්. මෙහෙන් ගන්න එපා B. මේ B බා. මෙහෙන් ගන්න ඕනේ B ව. ඔන්න ඔතනින් මම ගන්නවා B. ඊට පස්සේ ඒක වැටෙනවා කාටද? NAND ගේට් එකකට වැටෙනවා. ඔන්න NAND ගේට් එක. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතනින් එන්නේ මෙයා. මෙතනින් එන්නේ මෙයා. මෙතනින් එන්නේ මෙයා. ඉතින් දැන් ඒ තුන් දෙනා මොකද වෙලා තියෙන්නේ? ඩොට් කියන්නේ කවුද? AND එකක්. ඒතර ඒ තුන් දෙනාව අපි දා ගන්නවා AND එක. ඔච්චරයි. ඔන්න තාර්කික පරිපථය අඳින විදිහ. පැහැදිලිද? අපි ට්‍රුත් ටේබල් එකක් පොඩ්ඩක් ඉක්මනට දාගමු. රයිට් මෙයාගේ ආදාන තුනයිනේ තියෙන්නේ. මම මුලින්ම ආදාන තුන ගන්නවා. මම මුලින්ම ගන්නවා A, ඊළඟට ගන්නවා B, ඊළඟට ගන්නවා C. ඊට පස්සේ මේ දැන් පොඩි පද ටික හදා ගන්න. දැන් මෙතන A බා එකකුයි B බා එකකුයි තියෙනවනේ. ඉතින් ඒ දෙන්නව හදා ගන්න මුලින්ම.
A bar එකකුත් මම හදා ගන්නවා B bar එකකුත් මම හදා ගන්නවා ඊට පස්සේ දැන් මේ ලොකු මෙයාව හදාගෙන A y B bar y එකතු කරනවා A plus B bar ඊළඟට මෙයාව හදාගන්න A bar y C y එකතු කරනවා A bar plus C ඊට පස්සේ මෙයාව හදාගන්න AB ඊට පස්සේ AB කියන එකේ සම්පූර්ණ not එක. ඒ කියන්නේ AB භාව ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයයි සම්බන්ධ වෙලා කවුද හැදෙන්නේ? F හැදෙනවා අන්තිමට. ඔන්න මම කොලම්ස් ටික ගත්තා. හරි. right. අපි මුලින්ම ආදාන සංයෝජන ටික දාන්න යන ආදාන තුනයි කියන්නේ සංයෝජන 8යි. එහෙනම් බිඳුවයි 1යි 1. හරි. right. අපි මේක හදාගෙන යන්න. දැන් මෙතන තියෙනවා A බා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඒ කියන්නේ 1 4යි 0.4යි. ඊළඟට B බා කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ 1 2යි 1 2යි 0.2යි. මෙතන දැන් තියෙනවා A plus B බා. හරි A plus B බා. ඒ කියන්නේ A B බා ගාම දැන් මෙන්න මේ වගේව පැටලෙනවා හොඳේ. දැන් ඈත තියෙන දෙකක් නෙමේ ඇඟිල්ල තියාගෙන හරි යන්න. පැටලෙනවා නා. දැන් මේ AY B බාවයි කවුද? O එකක්. O එකක් කියන්නේ මොකද්ද? එකක් හරි එක නම් එකයිනේ. හා. බිඳුවයි 1යි 1යි. බිඳුවයි 1යි 1යි. බිඳුවයි. ඉතින් මෙතන ඔක්කොම එකනේ. ඉතින් එකක් හරි එක නම් එකයිනේ. අනිත් පැත්ත බලන්න ඕනේ එතකොට. නෑනේ. ආයි ඉතින් අර ඒ වගේ වට වෙලාව නාස්ති කරන්න එපා මේක බලන්න. මේ ඔක්කොම එකයි කියන්නේ එකක් හරි අඩුම තරමේ එක වෙලාව නම් අවුට්පුට් එක එකයි නම් මේ පැත්ත බලන්න යන්න එපා. මේ ඔක්කොම එක නම් එක වෙනවා. හැබැයි AND එකේදී බලන්න ඕනේ. මොකද AND එකේදී දෙකම එක වෙන්න බෑ. දැන් අපිට ඕනම් එකක් හරි එක නම් එකයි. එතකොට මේ ඔක්කොම එක නම් එකේ ටිකක් දාන්න යන්න ලේසි. දැන් පුළුවන් තරම් අපි වෙලාව ඉතුරු කරගන්න. අන්න මම මේක හදාගත්තා. දැන් මෙයා කවුද? A බා සහ සියා. දැන් මේ ළඟ ඉන්න දෙන්නේ. මේ දෙන්නට තමයි දාන්න තියෙන්නේ. ඉතින් ඒකත් මොකද්ද? O ගේට් එකක්. එකක් හරි එක නම් එකයි. 0.1 කියන්නේ එකයි. 1 කියන්නේ එකයි. 0.1 කියන්නේ එකයි. 1 කියන්නේ එකයි. 0.0 කියන්නේ 0යි. 1.0 කියන්නේ එකයි. 0.0 කියන්නේ 0යි. 1.0 කියන්නේ එකයි. මොන මම යාවත් හදාගත්තා. ඊළඟට AB කියන්නේ ඔන්න දැන් AND එකක්. මේ දෙන්නගේ AND එක. මොකක්ද AND එකේ ලොජික් එක? දෙකම එක වෙන්න ඕන එක වෙන්න. ඉතින් බලන්න මේ A වල පළවෙනි 4ම 0.4ක් නේ. ජීවිතේ අවුට්පුට් එක වෙන්න පුළුවන්ද? බෑ. ඒ දෙකම එක වෙන්න බෑ. එහෙනම් පළවෙනි 4ම කොහොමද 0.4ක් වෙන්නේ? දැන් මෙතන පළවෙනි 4ම එකේ 4ක්. එහෙනම් අපි B දිහා බලන්න එනවා. දැන් අතර මේ 1.0 කියන්නේ 0යි. 1.0 කියන්නේ 0යි. මේ 1 මේ 1 කියන්නේ 1 වෙනවා. හරි. දැන් AB බා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඒ නිසා එනවා 1. දැන් F කියන්නේ කවුද? මෙයාගේ ඒ කියන්නේ මෙයාගේ ඒ කියන්නේ මෙයාගේ. මේ තුන් දෙනාගේ කවුද? AND එක. AND එක කියන්නේ ආයේ මොකද්ද? තුනම එක වෙන්න ඕනේ එක වෙන්න. ඉතින් 1 කියන්නේ 1යි. 1 කියන්නේ 1යි. මෙතන බිඳුවක්. ඒ නිසා කොහොමද බිඳුව වෙනවා? ආයි මෙතන බිඳුවක්. ඒ නිසා කොහොමද බිඳුව වෙනවා? ආයි 1යි. දැන් ආයි මෙතන බිඳුවක් නේ. මෙයයි බලන්න. මෙතන බිඳුව නිසා බිඳුවයි. ආයි 1 ඒ නිසා 1 වෙනවා. 1යි මෙතන බිඳුවක්. ආයි මෙතනත් බිඳුවක්. කොහොමද බිඳුවයි? ආයි 1 මෙතන බිඳුවක් නිසා බිඳුවයි. මොන මේ වාක් හරි. ඔන්න අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක දීලා සර්කිට් එක ඇඳලා ඊට දාලා සතතාවකෝ ඇඳලා. පැහැදිලිද මේක? මේක දාගෙන මම ඊට පස්සේ ඇක්ටිවිටි එකක් දානවා ඒක තනියම කරන්න.
ඒ දැක්කම අපට බය හිතෙනවා. වෙලාවත් යනවා. right මේක හදන්නේ මෙහෙමයි. සරල දෙයක් ඈ මේ නිකන් මේවා දැක්කාම නිකන් අමුතු දේවල් නෙමෙයි. පොඩි දේවල් මහර ඕගොල්ලෝ නිකන් හිතින් අමාරු කරගන්න යන්න එපා. අම්බෝ මේ මොකද්ද මේ කොහමද? ඒව වැඩක් නැහැ. මුලින්ම මොකද කරන්නේ මේ පොඩි පද ටික හදාගන්න. එච්චරයි. right මේක ගාන හරියට ලියලා තිබ්බනේ. දැන් මේකයි මේ කියන ගානයි එක්සල් වල නෙමෙයි මේ අර දෙක තියෙන්නේ කියන්නේ XOR Z එකයි මේක මේකයි තියෙන්නේ මේ දෙකේ වැරදි වැරදි ඔයා අරන් තියෙන්නේ මේ තුනම එකට හරි මටත් ඒ මීටරුනේ දැන් ඔය කියන්නේ හරි බලන්න දැන් මොලේ පොලි ටික අපි හදාගමු දැන් මේක xy z නේ තියෙන්නේ මුලින්ම xy z ගන්න මෙහෙම කොඩිනේ දැම්මනේ හරි ඔහොම ගන්නවා xy z හරි right දැන් මුලින්ම මේක හදාගන්න දැන් මේ මොකද තියෙන්නේ x නොයි y නොයි කාටද සම්බන්ධ වෙලා තියෙන්නේ no gate මෙතන o එකක් overthink by එකක් කියන්නේ no gate එකක් xy දානවා no gate එකකට හරි මෙහෙම ගත්තා මේ දෙන්න දාගත්තා අපි no gate එකක. ඔන්න no gate එකක් තියෙනවා. හරි. මේ කෑල්ල හරිය. මෙයා මම දැන් හදාගන්න. දැන් මෙයාව හදාගන්න මේ කෑල්ල විතරක්. x සහ z මේ කවුද? මැද තියෙන xor එකක් උඩ බා එකක් කියන්නේ x no එකක්. අතන මේක x එකයි z එකයි x no එකට වැටෙනවා. ඉතින් බලන්න මෙතනින් අපි ගමු x එක. ඔතනින් x එනවා මෙතනින් එනවා z මේ දෙන්න වැටෙනවා x no එකකට. x no එකක් අඳින්නේ මේ. next no එකක් ගන්න. ඊළඟට හදාගන්න මේ කොටස මෙයා විතරක්. එතන ඉන්නවා x bar එකක්. එතකොට x bar ගමු මේ වගේ මෙතනින් මම ගන්නවා not gate එක. ඔන්න x bar එයාට y y ගමු මෙතනින්. දැන් x bar එකයි y එකයි ආයි කවුද? මැද ප්ලස් උඩ bar එකක් කියන්නේ no gate එකක්. එහෙනම් ආයි no gate එකකින් සම්බන්ධ වෙනවා. හරි? දැන් බලන්න ඔයගොල්ලෝ කට්ටිය වරද්දුද මේක. දැන් බලන්න මේ දෙන්නට ලොකු වරහණක් තියෙනවානේ. ඒ කියන්නේ මේ දෙන්න මුලින්ම එකතු වෙලා ඉන්නේ. ඊට පස්සේ ඒකට තමයි මෙයා එන්නේ. දැන් මේ දෙන්න. ඒ කියන්නේ මේ පදේ. ඒ කියන්නේ කවුද? මෙයා මේ පදේ. මෙයා ඒ දෙන්න සම්බන්ධ වෙනවා මැද ඩොට් එකක් උඩ බා එකක් කියන්නේ කවුද? නැන්ඩ් එකක්. මේ දෙන්න සම්බන්ධ වෙනවා නැන්ඩ් එකකට. හරිද? මෙයා මෙතන ඉන්නවා. මෙයාගෙන් මෙහෙම ඇවිල්ලා මේ දෙන්න සම්බන්ධ වෙනවා නැන්ඩ් එකකට. මේක දාලා තිබ්බේ නේ කට්ටිය. දාලා තිබ්බද? මේක. ඊට පස්සේ මේ එක්කෙනා කවුද? මේ එන්නේ මේ දෙන්නම මේ කෑල්ල. ඒතර ඒ කෑල්ලයි මේ කෑල්ලයි. ඒ කියන්නේ මෙයයි මෙයයි. ඒ දෙන්න උඩ ලොකු බා එකක් නැහැ නේ මේ දෙන්නටම. එහෙනම් මේක AND gate එකක් විතරයි. මේ දෙන්න සම්බන්ධ වෙනවා AND gate එක. මෙන්න output එක Q. කොහොම තමයි එන්නේ. හරි. right ඕක තමයි සර්කිට් එක. හරි. දැන් ඊට පස්සේ අපි සත්‍යතාවකව ගමු. දැන් අර විදිහේ පොඩි පද ටික හදාගෙන යන්න. පොඩි දෙයක් තියෙනවා. මුලින්ම අපි ගමු xyz. මුලින්ම මම ගන්නවා x ව. ඊට පස්සේ මම ගන්නවා y ව. ඊට පස්සේ මම ගන්නවා z ව. ඊට පස්සේ මේ x bar y bar x bar එකක් ඉන්නවනේ y bar z bar නේ x bar එක ගන්න x bar එකක් තියෙන නිසා x bar එක ගන්න ඊට පස්සේ y bar වත් z bar වත් තනියෙන් නැහැ එහෙනම් දැන් ඊළඟ මේ පදය හදාගන්න x + y හදාගන්න x + y හදාගත්තා ඊට පස්සේ යාගේ not එක ගත්තා x + y ගේ not එක ඊළඟට මෙයා හදාගන්න x xor z ව ගන්න ඊට පස්සේ යාගේ not එක ගන්න x xor z ගේ not එක ඊට පස්සේ මෙයා හදාගන්න x bar plus y x bar plus y ව ගන්න ඊට පස්සේ යාගේ not එක ගන්න ඊට පස්සේ මේක හදාගන්න මේ කෑල්ල හදන්න ඕනේ වෙනම මෙයයි එකතු කරන්න
ඒ කියන්නේ x xor z ගේ භායකයි එයා ඩොට් හරිද එයා ඩොට් මේක x bar dot y ගේ භායකයි ඊට පස්සේ ඒ සම්පූර්ණ එකේ භායක මම නිකන් මේක නම් කරගන්නම් නිකන් r කියලා අන්න ඒවත් පොඩ්ඩක් බලන්න සමිදු මේක පොඩ්ඩක් බලන්න ඕගොල්ලන්ගේ මේ ට්‍රුත් ටේබල් එකේ කොලම් එකේ නම ඕනනම් දිග වැඩි වෙන එක නවත්තන්න මේක කරන්නේ දැන් මේව හදාගත්තනේ දැන් ඊට පස්සේ මේක හැලෙගෙන මෙන්න මෙයා මේකයි and එකයි මේකයි මම හදාගත්තා මේ ඊට පස්සේ ඒකේ not එක තියෙනවානේ දැන් ඒක ලියන්න ආයේ මේ වගේ එකක් ආයෙත් උඩින් පා ගන්න එපා ඒතර මේක දිග වැඩි වෙනවානේ ඒ නිසා මම කරේ මේ තියෙන වැල්යු එක r කියලා ගත්තා එහෙනම් ඊළඟ දාන්නේ r බා කියලා හරි ඒ ගන්නෙම මෙහෙම පෙන්නන්න ඕනේ ඒතර මේක r කියලා දැම්මම මම ඊළඟට ගන්නේ r බා එකක් r බා කියන්නේ මෙයාගේ බා එකද හරි ඒ වගේ ඒවා යූස් කරන්න පුළුවන් නේ තේරුණාද ඊට පස්සේ ඔන්න දැන් r බා කියන්නේ මේ සම්පූර්ණ එක දැන් එයයි මෙයයි and එකට දානවා මෙයා කවුද මෙයා ඒ කියන්නේ කෙලින්ම q නේ ඊට පස්සේ අපිට කෙලින්ම q ගන්න පුළුවන් හරි ඔන්න හොඳ ටිකක් දිග එකක් එනවා ඈ ඇති හරි මේක මේ පැත්තට පොත හරවන්න දෙන්නත් කමන්නේ අමාරු නා රයිට් දැන් මේක හදාගමු ඉතින් මේවා ප්‍රැක්ටිස් වලේ ප්‍රැක්ටිස් එකට කරන්නේ මේවා විභාගෙට ෆස්ට් ටර්ම් සෙකන්ඩ් ටර්ම් වල එයි ඒවට දෙන්න දෙයක් නැහැ නේ පේපර්ස් වල ඒ නිසා අයියෝවා ෆයිනල් A level paper එකේ මේවා ඉන්නේ නැහැ ඒ අපි පෙන්නන්නේ මේ තුන සහ මේක විතරයි ඈ මේවා මොකුත් පෙන්නන්නේ නැහැ හරි ඒතර ඒ වගේ ඒවා එකපාර අඳින්න මේවා ප්‍රැක්ටිස් කරලා තියෙනවා නැත්නම් එකපාර ගිහිල්ලා පේපර් එක දුන්නම ගන්න කරන්න බෑනේ නිසා හරියට කරගන්න අමාරු නෑ හොඳේ මේ වගේ ගණන් ගන්න එකම එක මයින්ඩ් එක ක්ලියර් තියාගන්න එහා ගෙදර ප්‍රශ්නයි අද උදේ කෑවේ මොනවද කියන එකයි ඕලුවේ තියාගන්න එපා මේ වගේම කරන්නේ හරිය මයින්ඩ් ක්ලියර් කරලා එන කාම් එකේ කරන්න මේක අර එන ස්ට්‍රෙස් වගේ මේ වගේ වැඩ කරන්න බෑ මොකද බා එකක් මේක මොකක් කර මිස් වල ගමන් සම්පූර්ණයෙන්ම ගන්න වර්ධිනවා මේ ලොජික් ගේට් පාඩමෙන් දෙන රිස්ක් එක ඕක එක ඩොට් එකක් වෙනුවට ප්ලස් එක දාගත්තොත් නැත්නම් ඩොට් එකක් දාන්න අමතක වුණොත් බා එකක් දාන්න තන හරියට දාන්න අමතක වුණොත් එතනින් එහාට මුළු ගානම වර්ධිනවා හරි මේක හරි එන නියම් භාවනාවක් වගේ කරන්න ඕනේ මේ වගේ පාඩම් හරි ඒ නිසා අමාරු දෙයක් නෑ හරි ලේසි හැබැයි එකම එක වා හරියට වාගේ මෙන්ටල් ටික තියාගෙන මේ ගාන හදන්න හරි දැන් බලමු මේක පුරවමු අපි right x y z කියන්නේ මොකද්ද 0 0 0 0 0 1 0 1 0 0 1 1 1 0 0 1 0 1 1 1 0 1 1 1 මම මේක පොඩ්ඩක් මේ පැත්තේ ඉර ටික ගහගෙන යන්න නැත්නම් අපිට පොඩ්ඩක් පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඕගොල්ලන් හා ඒකේ මැදේවා ඕගොල්ලන්ගේ A level වලට ලකුණු දෙද්දි මේ කොලම් එකට විතරයි ලකුණු දෙන්නේ. ඔය ටර්න් ටෙස්ට් වල ලකුණු දෙද්දි ඕගොල්ලන්ගේ මේකේ සමහර වැදගත් පොයින්ට්ස් වල ඒක පේපර් එක මාකින් එක හදන එක කියලා තීරණය කරන්නේ. කියන්නේ ඒගොල්ලෝ මේ ඔක්කොම හම්බෙන්නේ නැහැ. සමහරවල් මෙන්න මේ සමහර ලකුණු හම්බ වෙනවා මේකේ මන් ලකුණු දෙනවා නම් දෙනවා මෙන්න මේ ටිකට. හරි. මේ කොලම් එකටයි මේ කොලම් එකටයි මේ කොලම් එකටයි මේ කොලම් එකටයි ලොකු එකට. අර පොඩි පොඩි ඒවාට හම්බෙන්නේ නැහැ. හරි. ඒතර ඒකෙන් සරලව ගියොත් මේකට හම්බ වෙනවා ලකුණක්. ආයි මේකට හම්බෙයි. මේකට හම්බෙයි, මේකට හම්බෙයි, මේකට හම්බෙයි. ඒ වගේ. හරි. අර හොඳ අර නිකන් ලොකු කොලම් ටිකට හම්බෙයි. ඔක්කොටම ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ ලෙවල් වලදී බලන්නේ මේ පැත්ත ටික හරි පිළිවෙලට දිනනවා ලකුණු ටික හම්බෙයි. හරි. රයිට් බලමු. දැන් පුරවන් යන්න දී. දැන් මෙතන මුලින්ම x bar කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ 1 1 1 1 1.4යි. හරි. ඊළඟට x+y කියන්නේ මෙයයි මෙයයි. ප්ලස් කියන්නේ o එක. o කියන්නේ එකක් හරි එක නම් එකයි.
ඒතර බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි 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 කියන්නේ බිඳුවයි. මෙතන එකේ දෙකක් තියෙනවා කියන්නේ කොහොමවත් එකේ දෙකක් තියෙනවා. ඉතින් මෙතන හතරම එක කියන්නේ කොහොමවත් එකේව දෙකක් වෙනවා. එකක් හරි එක නම් එකයිනේ. මේ කවුද? මෙයාගේ කම්ප්ලිමන්ට් එක. මේ සම්පූර්ණ කොලම් එකේ කම්ප්ලිමන්ට් එක. කියන්නේ 1 1 බිඳුවයි 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 බිඳුවයි. හරි. ඊළඟට මෙතන XOR Z. XOR එකේ මොකක්ද ලොජික් එක? ආදාන දෙකක් තියෙනවා නම් හරි. XOR එකට ඉන්පුට් දෙකක් තියෙනවා නම් එකක් විතරක් එක නම් එකයි. හැබැයි දෙකට වඩා තියෙනවා නම් මොකද ලොජික් එක? නෑ. ආදාන සංයෝජනයේ ඇතුලේ තියෙන එක වෙලා තියෙන ගාන ඔත් වෙනවා. එකේව ගාන ඔත් නම් අවුට්පුට් එක එකයි වෙනවා. හරි ඒක තමයි ආදාන දෙකකට වඩා තියෙන XOR ගේට් එකට අපි කිව්වේ. හරි. right. එතකොට දැන් මෙතන දෙකයිනේ තියෙන්නේ. දෙකක් තියෙන නිසා මොකද ලෝ එක එකක් විතරක් එක නම් එකයි ඈ. අතන මම බලන්නේ x සහ z. x සහ z. බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. බිඳුවයි එකයි. මේ එකක් විතරක් එක නම් එකයි. බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. බිඳුවයි එකයි කියන්නේ එකයි. එකයි බිඳුවයි කියන්නේ එකයි. එකයි එකයි කියන්නේ බිඳුවයි ඈ. දෙකම එක වුණත් බිඳුවයි. ආයි එකයි බිඳුවයි කියන්නේ එකයි. එකයි එකයි කියන්නේ ආයි බිඳුවයි. ඔන්න XOR Z කියන එක. ඊට පස්සේ මේ කවුද? XOR Z එකේ කම්ප්ලිමන්ට් එක. කියන්නේ මේ සම්පූර්ණ කොලම් එකේ අනිත් පැත්ත. බිඳුව නම් එකයි, එක නම් බිඳුවයි, එකයි, බිඳුවයි, බිඳුවයි, එකයි, බිඳුවයි, එකයි. ඔය විදිහට වෙනවා ඒක. ඊට පස්සේ මේක x bar කියන්නේ මෙයා, y කියන්නේ මෙයා. ඒ කියන්නේ මේ දෙන්න තමයි බලන්න තියෙන්නේ. මෙයයි මෙයයි. ඒ දෙන්නගේ කවුද ලොජික් එක ප්ලස්. ප්ලස් කියන්නේ එකක් හරි එක නම් එකයි. එහෙනම් 0.1 කියන්නේ එකයි. 0.1 කියන්නේ ආයි එකයි. 1.1 කියන්නේ ඒත් එකයි. 1.1 කියන්නේ ඒත් එකයි. 0.0 කියන්නේ බිඳුවයි. ආයි 0.0 කියන්නේ බිඳුවයි. 1.0 කියන්නේ එකයි. 1.0 කියන්නේ එකයි. ඔන්න x bar plus y හදාගත්තා. ඊට පස්සේ මේ කවුද? x bar plus y ගේ නොට් එක. ඒ කියන්නේ මේ කොලම් එකේ නොට් එක. එක නම් බිඳුවයි 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 මෙතන බිඳුව නම් එකයි බිඳුව නම් එකයි එක නම් බිඳුවයි. ඔන්න එයා හදාගත්තා. හරි. දැන් මේ කවුද? මේ කියන්නේ මෙන්න මෙයා. කවුද මෙයා කියන්නේ? මෙන්න මේක. මේකෙයි මෙන්න මෙයා. ඒ කියන්නේ මෙන්න මෙයා. මේ දෙන්නගේ කවුද ඇන්ඩ් එක? මෙයාගේ ඇන්ඩ් එක. ඇන්ඩ් එකේ මොකද ලොජික් එක? ඩොට් කියන්නේ දෙකම එක නම් එකයි. හරි? ඩොට් කියන්නේ දෙකම එක නම් එකයි. ආ දැන් මේ දෙන්න දිහා බලන්න. එකයි බිඳුව. ඉතින් බලන්න මේකේ පළවෙනි හතරම බිඳුව හතරක්නේ. එහෙනම් කොහොමද මේක එක වෙන්න බෑනේ? අයි දෙකම එක වෙන්න බෑ. ඒ නිසා බිඳුව හතරයි නම් බිඳුව හතරයි. මෙතන ඉඳන් බලන්න. බිඳුවයි එකයි කියන්නේ බිඳුවයි. අන්න දැන් එකයි එකයි. එකයි එකයි කියන්නේ එකයි. බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුවයි. එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි. එකම එක අවස්ථාවක් විතරයි ඒක එක වෙන්නේ. R කියන්නේ දැන් මේක R බා කියන්නේ මේක කම්ප්ලිමන්ට් එක. ඉතින් 1 1 1 1 1 බිඳුවයි 1 1. ඔන්න R බා. ඉතින් අන්තිමට Q කවුද? Q කියන්නේ කවුද? මේ R එක්කෙනයි sorry R බා කියන්නේ මේ සම්පූර්ණ එකනේ. මේක තමයි R බා කියලා ගන්න. ඒතර මෙන්න මේකයි මම ඒක රතු පෑනෙන් දාගන්න. හරි මෙන්න මේකයි කවුද? මෙන්න මෙයා. මෙයා කවුද? මෙන්න මෙයා. ඒකේ කවුද? AND logic එක. AND එක කියන්නේ ආයි දෙකම එක නම් ඒකයි. දැන් මේ රතු පාට මේ දෙන්න බලාගන්න. අර ඔයගලන්ට අමාරු වෙනවා මේ වගේ පොඩි පාට පාවිච්චි කරලා ඒවා කරන්න. ඔය පැටලෙන්නේ නැත්තම්. ඒ වගේ ටෙක්නික්ස් යූස් කරන්න. හරි. එකයි නම් එකයි. AND එක හොඳේ. AND එක කියන්නේ දෙකම එක නම් තමයි එක වෙන්නේ. ඉතින් මේ එකයි නම් එකයි. එකයි නම් එකයි. මෙතන බිඳුවයි. ඉතින් කොහොමත් AND එක නම් බිඳුව මේ බලන්න මේ මෙතනින් එහාට ඔක්කොම බිඳුවයි. AND එක තියෙද්දි එක වෙන්න බෑ. එහෙනම් විතර ඔක්කොම බිඳුවයි. ඔහොම තමයි එන්නේ. හරිද? හරිද? Z එක වෙනුවට y කොහෙද දාන්නේ? මේකද? මෙතනටත් y දාගෙන. කියන්නේ වේරියබල් දෙකයි. ඒක තමයි ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පන්තියේ මුල් කාලේ ඔහොම තමයි. අර ඔයගොල්ලෝ දැන් ඇහැට ආව ගුරු නෑ. ඔහේ අර බලන් නිකන් ඇහැට අහු වෙනක ගියාම. දැන් ඔය වෙන මිස්ටේක්ස් අඳුර ගන්න. මොකද ඕගොල්ලෝ ඕවම තමයි පේපර් එකේ ගිහිල්ලා කරන්නේ. ඕවා දැන් ටික ටික හදා ගන්න. අවුලක් නෑ. ඔය සාමාන්‍ය වෙන වැරදි හැම පන්තියකම පටන් ගන්න කාලේ ඕවා වෙනවා ඉතින්. ඔය බා එක මිස් වෙනවා. ඕවා වගේ වෙන අවුලක් නෑ. ඒත් හදා ගන්න බෑ. හරි ඒක හදා ගන්න. හරිද? මේක ආවද?
තව එකක් ඔය වගේ කරනවද නැත්නම් ඇතිද? නෑ තව එකක් ඕනේ ඊළඟේ මම හෝම්වර්ක් දෙන්නම්. හෝම්වර්ක් දෙන්නත් ඉතින් කරන් ඉන්න ඕනේ. සහ දැන් ඔය වර්ධිනේව පුළුවන් නම් ආයි ගෙදරදී හදන්න try එකක් දෙන්න. මේ හදන එක වර්ධිනේව ආයි ගෙදර හදලා බලන්න. මොකද ඔයගොල්ලෝ තනියම ඕවා කරන තාක්කල් ඔයගලන්ට පුළුවන් වෙන්නේ නෑ ඔය. මම නම් චැලෙන්ජ් කරනවා. මම බෝඩ් එක යන එක බලන්න හදන් ගිහලා පුළුවන් නම් පුළුවන් කරලා පෙන්නන්න. මේක පුළුවන් කරන්න බෑ. ඔයගොල්ලෝ තනියම කරන්න. මම මේ නිකන් හෙල්පින් මැටීරියල් එකක් විතරයි මේ දෙන්නේ. නැතුව මේක මේ බලාගෙන පොතේ කොපි කරගත්ත කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ. හරි? තනියම කරන්න. පන්ති ඇතුලේ වෙන්නේ නැත්නම් ඒක ගෙදරදී ගිහිල්ලා කරන්න අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ පන්තියේ සතියේ පැය දෙකයි තාම. ගෙදර ඉන්නේ ඉතුරු ඔක්කොම කාලේ ඔයගොල්ලෝ ගියා ඉතුරු පන්ති ගියාම වැඩි හරියක් ගෙදරින් ඉන්නේ ඔයගොල්ලෝ. ඒක ගෙදරදී මං හිතන්නේ තව සතියේ තව පැය දෙකක් IT වලට වෙන් කරගන්න බැරි කමක් නැහැ. එච්චර බිසි කවුරුත් නැහැනේ මෙතන. ඔබටත් ඇති වෙලා. තියනවානේ. හරි මේ හැම සබ්ජෙක්ට් එකකටම ඔයගොල්ලෝ දැනට හැම සබ්ජෙක්ට් එකේම පැය දෙකේ පන්තිලා තියෙන්නේ. පැය දෙකයින් තාම කියන්නේ සතියේට තාම ඔයගොල්ලෝ ටියුෂන් කියලා යන්නේ පැය 6යි. තාම ඉස්සරහට ඔක වැඩි වෙනවා. හරිද? දැන් රයිට් මේක හරිනේ. අඩුපාඩු හදාගත්තද? අපිට දැන් ඊළඟට කරන්න තියෙනවා ඊළඟට පටන් ගමු මේ කොටස. Bitwise logic operations. මේකේ homework එක ලියා ගන්න. පන්ති ඉවර නෑ හොඳේ. homework එක ලියා ගන්න. මේ නැත්නම් අමතක වෙනවා මට දෙන්න. මේ තුන්වෙනි එක homework. අරගෙත් ඒ වගේම තමයි සර්කිට් එක හදලා ට්‍රුත් ටේබල් එක අදින්න තියෙන්නේ. මේක ලියාගත්තනේ මම කරනවා. ලියගත්තනේ. මේක අද මේ බැලුම් වල බෝඩ් එකම නාස්ති කරලා අප්පා. මේ ක්ලාස් එක දීපු කාගෙත්. හරි. ඊළඟ සබ් ටොපික් එක දාගන්න. හරි. හරි. ඔය දාගන්න මාතෘකාව මේ bitwise logic operations. අපි සිංහලෙන් කියනවා මේ බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම්. මේ පන්ති වෙලා මාරෙක්මන්ට ගිහිල්ලා නැහැ.
6කමාරක් කියන මාරෙක් නෙමෙයි. දෙයියද පටන් ගත්තා. 6 කාලා වගේ. පැය විනාඩි 20ක්. හරි. මේක ඇත්තටම ඕගලගේ සිලබස් එකේ තියෙන්නේ 3 වෙනි පාඩමේ අන්තිමට. හරි. මේකට කලින් පාඩමේ අන්තිම කොටස තමයි මේ තියෙන්නේ. හැබැයි මම ඒක එතනදී කරන්නේ නැහැ. හේතුව ඒක එතනදී තියලා වැඩක් නැහැ. කියන්නේ ඔතන තියෙන්නේ ওই ලොජික් ගේට් 7 සම්බන්ධ වැඩක්. ඒතර ඕක ඇත්තටම ප්‍රායෝගික ලොජික් ගේට් 7 කරාට පස්සේ කරන එකනේ. ඕක ඊට කලින් කරන්න බෑනේ. ඒතර ඊට කලින් ආයෙ ලොජික් ගේට් 7 දන්නේ නැතුව ඒක ආයෙතන කියලා දීලා ආයෙ 4 වෙනි පාඩමේදී ආයෙ ඕක කරනවා. තේරුණාද නැහැ ඔය සිලබස් එකේ එහෙම තැන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක අවශ්‍ය වැටෙන්න ඕන තැන නෙමෙයි සිලබස් එකේ තියෙන්නේ. හැබැයි ඉතින් මම කරද්දි මම හරි ගන්නට කරන්නේ ඔය තියෙන පිළිවෙලට ජීවිතේට කරන්නේ ඔය පිළිවෙලට ගියොත් ඔයගලන්ට ICT කියන එක එපා වෙලා තමයි නවතින්නේ. හරි ඔයගොල්ලෝ තියෙන පිළිවෙලට ඔක් කරන් ගියොත්. ඉස්කෝලේ එහෙම යයි කරන්න දෙයක් නැති ඉස්කෝලෙත් කරන්න මෙහෙත් කරන්න. හැබැයි සමහර ඉස්කෝලේ ඉන්නවා මිස්ලා හරි පිළිවෙලට කරනවා සමහරු ওই පිළිවෙලට මොහේ කරන් යනවා. නැත්නම් සමහරු ගන්නට බැලන්ස් කරලා කරනවා. හරි. right. Bitwise logic operations. දැන් මේ වැඩේ කරන්න අපි දැන් logic gate 7ක් ඉගෙන ගත්තානේ. මොනවද මාත් කියන්න බලන්න. එක කියන එකක්. X no. ඔක තමයි gate 7 and or not and no x o x no. හරි. ඔය හතේ වෙන වැඩේ දැන් දන්නවනේ. ඒ දන්නවනම් මේ ඇත්තටම මෙතන කරන්න දෙයක් නැහැ. හරි. ඒ හත ඔළුවේ තියෙනවා නම් මෙතන කරන්න දෙයක් නැහැ. මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරි. right. අපි මුලින්ම පළවෙනි ඔපරේෂන් එකට යමු. අපේ පළවෙනි ඔපරේෂන් එක තමයි not operation එක. හරි not operation එක. දැන් මෙතනදී ඇත්තටම මේ logic gate කියන gate සම්බන්ධ වීමක් නැහැ. උතන තියෙන logic එක විතරයි සම්බන්ධ වෙන්නේ. හරි. not එකේ මොකද්ද logic එක? negation. හරි මෙයාගේ function එක negation. අන්නේ වැඩේ තමයි සම්බන්ධ වෙන්නේ. හරි. මෙහෙම දෙයක්. ඕගලන්ට දෙනවා මොකක් හරි bit sequence එකක්. එහෙනම් මොකක් හරි bit අනුක්‍රමයක් දෙනවා. හරි මොකක් හරි bit අනුක්‍රමයක් දෙනවා. නිකන් මෙන්න මේ වගේ කියලා හිතන්න. 11001. හරි. අපිට දැන් මේ bit අනුසාරිත මෙහෙම නැත්නම් bitwise logic operations කියලා කරන්න තියෙන්නේ bit sequence එකක් මත logic operation එක execute කරන්න. හරි. දැන් අපි සාමාන්‍යයෙන් කලින් මෙච්චර වෙලා කරන් ආවි logic gate එකක් පාවිච්චි කරලා නේද? දැන් කරන්න තියෙන්නේ අර ඕගොල්ලෝ ඉගෙන ගත්ත logic එක bit sequence එකක් මත bit පේලියක් මත execute කරන්න තමයි තියෙන්නේ. හරි. ඒතර මේක මෙහෙම ලියනවා අපි. දැන් මේක operation එක දැම්මට පස්සේ අපි මේක ලියනවා මෙන්න මෙහෙම. not 11001. හරි. ඒ කියන්නේ මේ bit sequence එකේ not එක ගන්න කියලා තමයි කියන්නේ. හරි. මේ bit sequence එකේ not එක ගන්න. ඉතින් not එක ගන්නවා කියලා 아무තු දෙයක් නෙමෙයි. මෙච්චරයි කරන්නේ. දැන් not එකේ මොකද්ද වෙන්නේ? එක දුන්නොත් බිඳුව, බිඳුව දුන්නොත් එක. ඉතින් මෙච්චරයි. පළවෙනි එක එකනේ. එහෙනම් බිඳුව කරනවා. ඊළඟ එක එකනේ. ආයි බිඳුව කරනවා. බිඳුව නම් එක කරනවා. ආයි බිඳුව නම් එක කරනවා. එක නම් මෙන්න උත්තරේ. මගේ සරල දෙයක් නෙවෙයි අමාරු. මෙතන කිසිම අමාරු දෙයක් නැහැ හොඳේ. අර කලින් කරපු එකම නිකන් ආයි මේ බිට් වලට දාන්න විතරයි තියෙන්නේ. පොඩි දෙයක් තියෙන. හරි. මම එක උදාහරණයක් කරලා තව දෙකක් නිකන් බලමු. ඔයගොල්ලන් දෙනවා මෙහෙම. මෙතන මොකද උත්තරේ වෙන්නේ? 0 නම් 1, 0 නම් 1, 1 නම් 0, 0, 1 1 0. මොකද උත්තරේ? ඒකවල තනියම හදන්න නැති. පළවෙනි මොකද වීඩියෝ අනුසාරක මෙහෙම කියලා දැම්මනේ. දාලා මේ ආයෙ විස්තර ਵਿਚාර මොකද කරන්නේ නැහැ. පළවෙනි එක දාගන්න not operation කියලා. ඒකේ වෙන වැඩේ පැහැදිලි bit sequence එක දුන්නා. එයාට මේ වගේ not එක apply කරාම වෙන්නේ මොකද්ද? ඒ හැමතිස්සෙම මෙන්න මේක මතක තියාගන්න.
මේ bitwise operations apply වෙන්නේ bits වලට. හරි. දැන් not එකේදී අපි input කරන්නේ එකයිනේ. ඒ නිසා එක bit එක ගන්නවා වැඩ කරන්නේ. හැබැයි මෙතනින් එහාට කතා කරන්න තියෙන ඉතුරු logic 6ම bit කීයක් මත වැඩ කරනවද අඩුම? දෙකක් මත වැඩ කරනවා. එතකොට දෙන්න අරන් තමයි ඒවා කරන්නේ. හරි. අපි එතනදී බලමු. right පළවෙනි එක මෙහෙම උදාහරණයක් විතර දාලා මේ ගණන් දෙකක. මේක මම හදුවා මේක. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේකෙන් කරන්න දෙයක් නැහැ. මේ සරල දේවල් තියෙන මොකක්ද මේකෙන් එන්නේ? 1 කියන්නේ 0, 0 කියන්නේ 1, 1 කියන්නේ 0, I 0 කියන්නේ 1, I 1 1 කියන්නේ 0 0, 0 1 කියන්නේ 1 0. මෙහෙම දුන්නොත් not 11. හදන්න. මොකක්ද දැන් මේක first step එක 11 මුලින්ම binary කරන් ඉන්න ඕනේ. කරලා තමයි not එක apply කරන්නේ. මුලින්ම binary කරන් මොකද හැමතිස්සෙම මතක තියාගන්න bitwise operations execute වෙන්නේ binary මත විතරයි. ඒ නිසා ඔයාට වෙන මොන number system එකකින් අංකයක් දුන්නත් එයා මුලින්ම binary කරගෙන තමයි bitwise එක apply කරන්න ඕනේ. හරි. right බලමු. දැන් අපිට මුලින්ම තියෙන්නේ 11 නේ. මම නිකන් පෙන්නන්නම්. දැන් මේ වගේ අපි binary කරන්නේ කොහොමද අපි? දැන් 11 කියන එක දුන්නාම මේක දශමයාගයක් නේ decimal එකක් නේ. ඒතර මෙයාව binary කරන්න ඕන වෙන weight factors ටික අපි ලියා ගන්නවා. වැඩි අඩු මෙත වෙනකන් ලියා ගන්නවා. දැන් weight factors කොහොමද යන්නේ? අඩුම කීයද? 1. ඊට පස්සේ 2. ඊළඟට 4. ඊළඟට 8. ඊළඟට දෙකකින් වැඩි වෙන්නේ 8. ඊළඟට 16. ඊළඟට 256. 512. 1084. ඒක මත ඒක ප්‍රැක්ටිස් කරන්න. හරි. ඔයාලා ප්‍රැක්ටිස් මම ඒක කටපාඩම් ගත්තා නේ. හරි දෙන්නම මේ මාරුවට. ඒ කියන්නේ ආපස්සට සහ ඉස්සරහට මේක පුරුදු වෙන්න. මොකද ඒක පුරුදුනා කියන්නේ ලේසි මේ වැඩේ කරන්න. හරි. නිකන් ගෙදරින් නිකන් 1 2 4 8 කියකින් නැත්තම් ගණන් හදන්න. ගණන් හදද්දි පුරුදු වෙනවා. හරි. දැන් 11 හදන්න එතකොට ඕන වෙන්නේ කීය වෙනකන්ද මට? 1 2 4 8 ඊළඟට 16 වෙන 16ක් ඕනේ නැහැ මට 11 හදන්න. එහෙනම් ඔච්චරයි. දැන් මේ පැත්තේ නම් එකතු කරගෙන මෙයාව හදනවා අපි. මම 8ක් මං ගත්තා. තව කීයක් ඕනේද? 3ක් ඕනේ. ඉතින් මට 4ක් ඕනේ නැත්නම් අර ඕන කට්ටිය ඉස්සරහින් එකක් දාගන්න ඕනේ නැත්නම් බිඳුවක් දාන්න. 8ක් ගත්තා. තව 3ක් ඕනේ 4ක් ඕනේ නැහැ. 3ක් ඕන නම් 2ක් ගන්නවා. තව කීයක් ඕනේ? 2ක්. ඉතින් එකක් ගත්තා. එහෙනම් දැන් 11. එහෙනම් මේක නේ හරි. 1011. ඒතර මම දැන් මේක ලියනවා මෙහෙම. not 1011. දැන් මෙයා මොකද කරන්නේ? not කරන්න. ඒ කියන්නේ 0100. ඒතර මේ කියන්නේ කීයද මේ? දැන් මේක ආයි අර වගේ weight factor ලියා ගන්න. මෙතන තියෙන්නේ 1 2 4 8. ඉතින් දැන් 4 ඉස්සරහට එක්කෙනා විතර එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 4 උත්තරේ. එහෙනම් මේකට උත්තරේ වෙනවානේ 4. එහෙනම් මේ 11 කියන decimal value එක not කරාම එන්නේ 4 කියන value එක. තේරුණාද ඒක? මේක කරේ දැන් අපි මේකේ අනිත් පැත්ත. මේකේ අදාළ අංක ලියාගෙන එයා හදන්න ඕනේ weight factors ලියාගෙන ඊට පස්සේ එයා හදාගත්ත එකතු කරගෙන. ඉතින් දැන් අපිට මෙහෙම එක්කෙනෙක් හම්බ වෙනවා. decimal එක හොයා ගන්න ඕනේ. එතන ආයි මේ weight factors ටික ලියාගෙන අර එක තියෙන තැන් වල ටික එකතු කරන්න. 8යි 2යි 10යි 10යි 11යි 11 දෙනවා. එතන මෙතනත් එහෙමයි. මෙතන 1 2 4 8 ලියාගත්තාම මෙතන එක වෙලා තියෙන්නේ 4 විතරයි. එහෙනම් උත්තරේ 4. right මම හිතනවා පැහැදිලි ඇති කියලා not එක. හරි. අපි යන් ඊළඟ ඔපරේෂන් එකට. දැන් ඕකෙදී එක එක දැන් ඉස්සරහට papers වල අරම්මනම් හම්බේ. ඉස්සරහට දැන් මෙතන මේ decimal විතරක් නෙමෙයි. ඔයාලට මෙතන octal දෙන්න පුළුවන්, hexadecimal දෙන්න පුළුවන්. මොකද උන්නත් binary කරගත්ත ගාන හැදුවේ. හදලා ඉවරලා ආයි එයා දුන්න format එකට හරවන්න ඕන.
ඔන්න අපි නොට් එක ඇති. ඔය ඇති නොට් එකෙන් කරපු ටික ඊළඟට දාගන්න අපේ දෙවෙනි එක. අපි යන් AND ඔපරේෂන් එක. දෙවෙනි එක AND ඔපරේෂන්. AND operation. හරි. මෙතන දැන් දෙන්නේ කෙලින්ම අපි එක්සැම්පල් වලින් මෙයා මෙතන දැන් මෙන්න මේ වගේ ඒවාමයි හම්බෙන්නේ. දැන් මෙතනදී AND එක වැඩ කරන්න එකක් බෑනේ. දෙකක් එපයි. එහෙනම් දැන් මෙතනදී bit sequence දෙකක් හම්බ වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම හම්බ වෙනවා. හිතන්න 1010 and 1101 ඔන්නෝම හම්බ වෙනවා. හරි. කියන්නේ මේ සීක්වන්ස් එකටයි මේ සීක්වන්ස් එකටයි AND එක දාන්න කියලා කියන්නේ. දැන් මේ වගේ එකක් හම්බුනහම මෙහෙම තියන් කරන්න පුළුවන් බලමු ඉස්සරහට මුලින්ම සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙමයි. අර අපි ගණන් එකතු කරනවා වගේ මේක ලියා ගන්නවා. මේ 1010 එයාට 1101. දැන් මෙන්න දැන් අපි AND එක පෙන්නන ඩොට් එකකින් අපි AND ඔපරේෂන් එක දානවා. දැන් දාන්න මේ AND එකේ මොකද්ද වෙන්නේ? දෙකම එක නම් විතරයි එක වෙන්නේ. එහෙනම් 01 කියන්නේ 0. 10 කියන්නේ 0. 01 කියන්නේ 0. 11 කියන්නේ 1. මෙන්න ආන්සර්. සරලද? අර normal AND එක දාගන්න තියෙන්නේ. හරි? right. පළවෙනි එක හදාගන්න මේක කරා. හරිද? හරිද? right බලමු. මේකත් අර වගේම සිම්පල්. අපි දැන් කෙලින්ම එකපාර එකක් දාන්න බලමු. හැබැයි මේ එකපාර දාද්දි පොඩක් බලන්න මේ බිට් ගාන මේ බිට් ගානයි සමාන වෙන්න ඕනේ. මෙතන තියෙනවා 5ක්, මෙතන 5ක් තියෙනවා එන අවුලක් නැහැ. අපි ගත්තොත් 10 කියන්නේ 0 0 ඉතින් මෙතන කොහොමද zeros තුනන්නේ AND එක තියෙද්දි ඔක්කොම එක වෙන්න බෑ. ඉතින් zeros තුනක් නිසා කොහොමද zeros තුනයි 1 1 කියන්නේ 1. උත්තරයක් තමයි. හරිද? මෙතන දැන් මෙතන අසමානයි මේ. මෙතන තියෙන ගානට වඩා මෙතන තියෙන ගාන අඩුයි. නතර මොකද කරන්නේ? මෙයා ලියා ගන්න මෙහෙම 1 1 0 0 0 1 0 1. මෙයා ලියන්නේ දැන් මේ පැත්ත ගන්නේ අග ඉඳන් මේට. සාමාන්‍යව කියන්නේ 0 1 0 1 0. හොඳයි දී. හරි? ඒතර ඉස්සරහම මුකුත් නැත්තම් ඒ ටිකට බිංදු ටිකක් දාගන්න. මුකුත් නැත්තම් බිංදු ටිකක් දාගන්න. දැන් AND ඔපරේෂන් එක දාන්න. 1 0 කියන්නේ 0 0 1 කියන්නේ 0 1 0 කියන්නේ 0 0 1 කියන්නේ 0 0 0 0 0 ඔක්කොම 0 එන්න ඕනේ. හරිද? ඊළඟ මේක දැන් මේ දෙන්නා බයින්ඩ් කරගන්න. ඒතර 20 කියන්නේ අපි දන්නවා 20 බයින්ඩ් කරාම අපි දැන් ලියා ගන්නවා 1 2 4 8 16 උත්තරයි නේ. 22ක් වැඩක් නැහැ. දැන් 20 හදාගන්න 16ක් ගන්නවා. දැන් මේ මම මුල් කාලේ ඉඳලා මෙහෙම ලිය කරන්නේ. පස්සේ ඉස්සරහට කෙලින්ම ඕවා හිතෙන් ගන්නවා නේ. ඒ දත්තර ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඔයගොල්ලොත් එන්න මම දැන් ඕගොල්ලන්වත් ප්‍රැක්ටිස් වෙනකන් තාම මේවා ලිය කරන්නේ. පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ මේ පැටර්න් එක හිතෙන් හදාගත්තා හිතෙන් එකතු කරා. ඉස්සරහට එහෙම වෙන්න ඕනේ. ධර්ම හදිස්සියට ධර්ම කරගන්න පුළුවන් නම් හොඳයි. බට් ඒකට ප්‍රැක්ටිස් කරන්න. හරි. 16ක් ගත්තා කියම්මදේද? 4ක් එපා. එහෙනම් මට 8ක් ඕනේ නැහැ. 4ක් ගත්තා. ඉතින් 2 1 ඕනේ නැහැ. මෙන්න මේ බයින්ඩ් කරන්න. 16 හදාගන්නත් මොකක්ද 1 2 4 8 16ක් දැන් කෙලින්ම ඉන්නවනේ. ඉතින් 16 ගන්න. 8ක් ඕනෙත් නැහැ, 4ක් ඕනෙත් නැහැ, 2ක් ඕනෙත් නැහැ, 1ක් ඕනෙත් නැහැ. දැන් මේ දෙන්නට දාගන්න AND ඔපරේෂන් එකේදී දැන් බිට් ගාන සමානයිනේ කෙලින්ම දාන්න. 0 0 කියන්නේ 0 0 0 කියන්නේ 0
ඉතින් මෙතන zeros 4ක්. ඉතින් මේ පැත්ත බලන්න වැඩක් නැහැ zeros 4ක් කියන්නේ කොහොමද zeros 4ක් කියනවා. ඊට 1 1 1 කියන්නේ 1. මේ උත්තරේම. හරි. හරිද ඒක? ඩෙසිමල් කරන්න බෑ. මේ ඩෙසිමල් කරොත් ආයි කීයද? ඒකම තමයි. මේ තියෙන 16ම තමයි. ඔන්න AND ඔපරේෂන් එක. දැන් ඔය වගේ තමයි අර හතරම අපි කරන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. ඊට අපි OR එකට යමු. අපි දාගන්න තුන්වෙනි ඔපරේෂන් එක OR ඔපරේෂන් එක. OR operation. පළවෙනි එක right බලාගන්න. අර වගේ තමයි සරලව අපි normal මෙහෙම ලියා ගන්නවා 10110 ඊළඟට 11000. OR operation එක සංකේතාත්මකව දාගන්නේ plus ඈ. මේ එකතු කරන්න කියන එක නෙමෙයි මෙතනදී OR ඈ. අපි එකතු කරන්න කියනකොටත් මෙහෙම තමයි දාන්නේ. මෙතන bitwise operation වලදී මේ කියන්නේ OR ඈ. right. බිඳුවයි කියන්නේ දැන් මේක මොකද ලොජික් එක? එකක් හරි එක නම් එකයි ඈ. බිඳුවයි කියන්නේ බිඳුවයි, එකයි බිඳුවයි කියන්නේ එකයි, එකයි බිඳුවයි කියන්නේ එකයි, බිඳුව එකයි කියන්නේ එකයි, එකයි කියන්නේ එකයි. සරල දෙයක් තියෙනවා. මේ ගණන් ටික හදන්න, ටිකක් දාගන්න. බලන්න. දැන් මෙතන බයිනරි එකකුයි ඩෙසිමල් එකකුයි දැන් මේක උත්තරේ කොහොමද තිබ්බේ? මේකේ උත්තරේ කොහොමද? දැන් බයිනරි ඩෙසිමල් දෙකක් දීලා තියෙනවා. ඒතර ඔයාලට කැමති එකකින් තියන්න අවුල් නැහැ ඩෙසිමල් කරත් එකයි බයිනරි කරත් එකයි. ඒක දෙකෙන්ම දීලා තියෙනවනේ. හරි. අපි ඕන දෙකෙන්ම බයිනරි තරම් ඩෙසිමල් එකක් තරගමු. හරි. දැන් මෙයා අපි ගාව බයිනරි වෙලානේ දැන් මෙයා බයිනරි කරගන්න ඕනේ. 71 බයිනරි කරාම දැන් අපි කොහොමද ලියාගන්නේ? 1 2 4 8 16 32 64 128ක් වැඩක් නැහැ නේ මට. 64 වෙනකන් තමයි වань. දැන් 71 හදා ගන්න ඕන මම 64ක් ගත්තා. 70 වෙන්න 6ක් මදි, 71 වෙන්න 1යි, 6 1යි 7ක් මදි. ඉතින් මට 32ක් ඕනෙත් නැහැ, 16ක් ඕනෙත් නැහැ, 8ක් ඕනෙත් නැහැ. 4ක් ගත්තාම තව 3ක් මදි, 3ෙන් 2ක් ගත්තාම තව 1ක් මදි, 1ක් ගත්තාම හරියටම 71 හැදෙනවා. අද මේ තියෙන 71. මෙතන 1 2 3 4 5 6 7යි 1 2 3 4 5 6 7යි 7 ගන්න තියෙනවා. මේක ලියා ගන්න දැන් වෙනම 1011001 ආයි මෙතන තියෙනවා 1000111 මේක අපි දානවා OR ඔපරේෂන් එක. So 11 කියන්නේ 1 01 කියන්නේ 1 01 කියන්නේ 1 10 කියන්නේ 1 10 කියන්නේ 1 මෙතන 0 මෙතන 1 ඔය තමයි බයිනරි ආන්සර් එක. දැන් මෙයාව ඩෙසිමල් කරොත් දැන් මෙතන එකේව ගොඩක් තියෙනවානේ මම මේ වගේ තැන්වල කියලා තියෙනවා කැටගරි මොකද්ද?
දැන් මේ එක ඒවා ගොඩක් තියෙද්දි දැන් මෙතන weight factors මෙහෙම නෙන්නේ 1යි 2යි එනවද යට 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි කොහොමද තියෙන්නේ ඒවා හරියට කරන් ගියොත් 64ට 16ක් එකතු කරලා ඒකට 8ක් එකතු කරලා 4ක් එකතු කරලා 2ක් කොහොමද එකතු කරන්න වෙනවනේ right මම මේ වගේ දැන් ගොඩක් එකේම ගොඩකුයි බිඳුවේම ඉතා අඩු ප්‍රමාණයක් තියෙන තැන් වල මොකද්ද කරන්න කිව්වොත් මේ ඔක්කොම එක කියලා හිතන්න මේ ඔක්කොම එක නම් මේ ටිකේ එකතුව සමාන වෙනවා කාටද? මෙයාට පස්සේ ඉන්න weight fact එකට වඩා එකක් අඩු වගේ. ඇයි මේ බලන්න රටාව? දැන් මෙතන මෙතන 1යි මෙතන 2නේ දෙකට වඩා එකක් අඩු වගේක් තමයි මේක විතරක් තියෙන්නේ. මේ දෙන්නම එකතු කරොත් කීයද? 3යි. එයා මෙයාට වඩා එකක් අඩුයි මේ. ඊට පස්සේ මේ එක්කනට වඩා එකක් අඩුයි මෙතන ඔක්කොම එකතු. ඒතර මේ තුනේම එකතුව කීයද? 4යි 2යි 6යි 1යි 7යි. ඒ තුනේම එකතුව 8ට වඩා එකක් අඩුයි. ආයි මේ හතරම එකතුව 8යි 4යි 12යි 12යි 2යි 14යි 1යි 15යි 16ට වඩා එකක් අඩුයි. ආයි කියන්නේ ඔක්කොම එක නම් ඒ ටිකේ එකතුව සමාන වෙනවා. මෙයාට පස්සේ ඉන්න weight factor එකේ අගයට වඩා එකක් අඩු වෙනවා. ඒතර 64ට පස්සේ කීයද තියෙන්නේ? 128. එහෙනම් මේ ටික ඔක්කොම එක වුණා නම් 127යි. හැබැයි දැන් මෙයා එක වෙලා නැහැ නේ. එහෙනම් මෙයා අඩු කරන්න. 127න් 32ක් අඩු කරන්න. ඒක කීයද? ඒතර මෙයා සමාන වෙනවා 127න් අඩු කරන්න 32ක්. කීයද? 7න් 2ක් 5යි 12න් 3ක් කීයද? 9යි 95යි. උත්තරේ 95 දාවේ. උත්තරේ එන්නේ 95යි. ඩෙසිමල් වලින් තිබ්බොත් උත්තරේ 95යි නැත්තම් මේක එකතුව මේ ටික එකතු කරලා ගන්නත් පුළුවන්. බට ඊට වඩා මේක ලේසි ඉක්මනට කරන්න පුළුවන්. හරි. තේරුණාද ඒක? යාර. right. ඊළඟට මේකටම දැන් මේ දෙකම දීලා තියෙන ඔක්ටල් ඈ. ඩෙසිමල් නෙමෙයි ඔක්ටල්. එහෙනම් දැන් මුලින්ම බයිනරි කරගන්න අපි කොහොමද ඔක්ටල් එක කෙනෙක් බයිනරි කරගන්නේ? මේ එක ඩිජිට් එකක් බිට් 3කින් ලියනවා. අතර 3 කියන්නේ කීයද? 0යි 1යි 1යි. අර 2යි 1යි දැන් මේ අර එකපාර කරන්නේ හොඳට බලාගන්න. 3 කියන්නේ 2යි 1යි විතරයි. මේ 2යි 1යි එකතු කරාම තමයි එහෙනම් 0යි 1යි 1යි. 4 කියන්නේ 4 විතරක්. ඒතර 1යි 0යි 0යි. 4 කියන්නේ 1යි 0යි 0යි. 1 කියලා කියන්නේ 1 විතරයි. 0යි 0යි 1යි. අපි බිට් 3කින් ලියන්න ඕන අනිවාර්යයෙන්. 0යි 0යි 1. ඊළඟ මෙයා මම එයා කෙලියම් මෙතනින්ම ලියා ගන්නම් 1 1 කියන්නේ ඉතින් අපි දන්නවා 0යි 0යි 1යි 7 7 කියන්නේ 4යි 2යි 6යි 1යි 7යි 3ම එක වෙනවා 3ම එක වෙනවා ආයි 7 කියන්නේ ආයි 3ම එක වෙනවා දැන් මෙයාට දාන්න OR ඔපරේෂන් එක. ඒතර දැම්මම මොකද වෙන්නේ 1යි 1යි කියන්නේ 1යි. ඉතින් මේ බලන්න මේ සෙට් එකම එක තියෙන නිසා කොහොමද එකේව ටිකක් වැටෙනවා. මොකද OR නේ. මෙතන 1යි 0යි කියන්නේ 1යි 0යි 0යි කියන්නේ දැන් මෙතන අපිට දීලා තියෙන ඔක්ටල් නිසා මේකත් ආයි ඔක්ටල් කන්වර්ට් කරන්න කොහොමද බයිනරි එකක් ඔක්ටල් කරන්නේ? අග ඉඳන් බිට් 3 ගන්න අපි වෙන් කරගන්න. වෙන් කරගෙන මේවා ආයි ඩෙසිමල් කරන්න. ඉතින් මෙතන ඔක්කොම එකයි කියන්නේ අපි දන්නවා කීයද? 1යි 2යි 4යිනේ 7යි. මෙතන තියෙන්නේ 7යි. ආයි මෙතනත් ඔක්කොම එකයි කියන්නේ ඒත් 7යි. මෙතන 2යි 1යි විතරයි. 2යි 1යි කියන්නේ 3යි. එහෙනම් අපිට උත්තරේ ලැබෙනවා 377 ඔක්ටල් කියලා. ඒක හරියද? මෙයා දැන් මේ දෙන්නම ඩෙසිමල් දීලා තින්නේ. ඉතින් මුලින් බයිනරි කරගන්න. දැන් 41යි. මේක නිකන් එකපාර කරමුද? weight factors ලියන්න නැතුව. නිකන් බලමු දැන් 41. මට කියන්න 41 හදන්න කොච්චර වෙනකල් ලියන්න ඕනද? 32 වෙනකම්. ඔන්න මම 32ක් ගන්නවා. විහාර බලාගන්න. ඔන්න මම දැන් 41 හදාගන්න මම 32 වෙනකල් ලියා ගන්නවා. එතන මම ඔන්න 32ක් ගත්තා. දැන් හිතෙන් කරන්නේ. 32ක් ගත්තා. තව කීයක් මදිද? 40 වෙන්න 8ක් මදි. 41 වෙන්න එකයි 9ක් මදි. තව 9යි ඕනේ. මේ කීයද ගත්තේ? 32. ඊට පස්සේ කීයක් තියෙන්නේ? 16ක් ඕනේද? නෑ. 8ක් ගන්න පුළුවන්ද? පුළුවන්. ඒ 9ක් නෙවෙයි. මම 8ක් ගන්නවා. තව කීයක් ඕනද? 1යි. එහෙනම් ඊට පස්සේ තියෙන 4 ඕනෙත් නෑ, 2 ඕනෙත් නෑ. ඔන්න එකක් ගත්තා. හරි? ඔන්න 41 හැදුනා බයිනරි වෙලා. තේරුණාද? ඊට පස්සේ මෙහා 21. මම කෙලින්ම ආයි මෙතෙන්ම ලියා ගන්න. දැන් 21 කියන්නේ මට කී වෙනකම් ඕනේද? 21 හදාගන්න කී වෙනකම් ලියන්න ඕනේද? 16යි. දැන් මට දැන් මේ කී වෙනකම් ලියුවද? 32යිනේ. දැන් 16 වෙනකම් කියන්නේ මෙන්න මෙතන ඉඳන් තමයි ඕන වෙන්නේ. අතන මම ඔන්න 16ක් ගත්තා. තව කීයක් ඕනේද? 20 වෙන්න 4යි 21 වෙන්න 5ක් ඕනේ. මෙතන 16යි 8ක් ඕනේද? 8ක් ඕනේ නැහැ.
5ක් නේ ඕනේ 4ක් මං ගන්නවා. තව එකක් ඕනේ දෙකක් ඕනේ එකක් ගත්තා. ඔන්න මේ බයිනරි. දැන් ඉස්සරහා පුත් නැත්තම් බිඳුවක් දාගන්න. දැන් මෙයාට OR ඔපරේෂන් එක දාන්න. 1 1 කියන්නේ 1 0 0 කියන්නේ 0 0 1 කියන්නේ 1 1 0 කියන්නේ 1 0 1 කියන්නේ 1 1 0 කියන්නේ 1. මේක ඩෙසිමල් තියෙන නිසා ආන්සර් දැන් මෙතන තරකමේ එකේව ගොඩක් තියෙනවා එක බිඳුවයි. එහෙනම් දැන් හිතන්න මෙතනත් එක කියලා. මෙතනත් එක කියලා හිතුවාම දැන් මෙතන 1 2 4 8 16 32 නම් එහා පැත්තේ තියෙන 64යි නම් මේ ඔක්කොම එක වුණා නම් කීයද උත්තරේ? 63යි. 63න් මෙතන කීයක් තියෙන්නේ? දෙකක්. 63න් දෙකක් කරු කරාම 61යි. එන උත්තරේ 61යි. ඔන්න ඔය වගේ දැන් ඉස්සරහට ඔය වගේ හිතෙන් තමයි ඕවා හදන්නේ. ඕවා දැන් ඊයේ කරන්නේ නැහැ ඉස්සරහට. එන්න ගියාම ඕවා හිතෙන් සුළු කරන්න පුළුවන් වෙන්න ඕන. right ඔන්න OR ඔපරේෂන් එක සම්බන්ධව අපි කතා කරමු. right ඔන්න මම අද බේසික් ඔපරේෂන්ස් තුන කතා කරලා ඉවරයි. හරි? right ඉතින් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේකේ ඉතුරු සෙට් එක. දැන් ඉතුරු සෙට් එක මම කියලා දෙන්න ලොකුවට ඕනෙත් නැහැ. ඇයි ඉතුරු ඔක්කොම ටික මේකෙන් හැදෙන්නේ. XOR එක කියලා දුන්නාම වෙනේ වෙන මොකද NAND එකයි NOR එකයි කියන්නේ සාමාන්‍ය මෙහෙම bitwise operation කියලා අපි NAND NO කරන්නේ නැහැ. හැබැයි දෙන්න පුළුවන්. ලොජික් එක දන්නවනේ ඔයගොල්ලෝ. සාමාන්‍යයෙන් bitwise operations කියලා ඔයගලන්ට උගන්වන්නේ AND එකයි O එකයි NOT එකයි XOR එකයි විතරයි. ඉතුරු ටික අර වේ NOT. අර bitwise operations දෙකක් එකට එකතු වෙනවා වගේ එකක් තමයි තියෙන්නේ. අපි ඒ වෙනත් කීපයක් හදමු. ඒතර අපිට දැන් ඉතුරු වෙලා තිබි XOR එක කරන්න විතරයි. XOR එකත් උනම් කරලා යවන්න පුළුවන්. විහාර මොකද කියන්නේ? මෙයාට නැති අවුලක් නැහැ. XOR එකත් කරලා යවන්නද නැත්නම් ඒක ඊළඟ නැති කරන්න. නෑ ඒක ගෙදරින් ඇවිල්ලාද? ඒක තමයි ඒක ප්‍රශ්නයක් වෙනවා. කමන්නේ පොඩි දෙයක්. මේ මොකද රෑ වෙලානේ. ඔයාට නැති අවුලක් නෑ. මේ